ඔයාලට අපි අලුත් අප්ඩේට් එකක් අරන් ඇවිල්ලා තිනවා. අපේ POS සිස්ටම් එක ඔයාලට දැන් මවුස් එකක් නැතුව කීබෝඩ් එකෙන් විතරක් අපේ POS සිස්ටම් එක පාවිච්චි කරන්න ඔයාලට පුළුවන් POS ස්ක්‍රීන් එක. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා ඒක enable කරගන්නේ. මුලින්ම ඔයාලා මේ settings වලට යන්න. ඊට පස්සේ මෙතන POS එකට යන්න. මේකේ ගිහිල්ලා මේ auto focus quantity on add මේක enable කරන්න. දාලා save කරන්න. පස්සේ POS ස්ක්‍රීන් එකට යන්න. හරි. මේක විශේෂයෙන් කියන්න ඕනේ මේ ස්ක්‍රීන් එක තියෙන තීම් එකට විතරයි මේක දැට වැඩ කරන්න. අපි ඉස්සරහට හදනවා අනිත් ඒවාට. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් හිතන්නකො මෙතනින් ඔයා බාකෝඩ් එකකින් ස්කෑන් කරනවා. එහෙම නැත්නම් සර්ච් කරලා අයිටම් එකක් ගන්නවා. එහෙම නැත්නම් මෙතනින් ක්ලික් කරලා අයිටම් එකක් ඇඩ් කරගන්නවා. එහෙම ක්ලික් කරලා ඇඩ් කරගත්තාම කලින් මෙතන සර්ච් එකේම තමයි තිබ්බේ මේ එන්ටර් කරන එක. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන නිල් පාට මේකට ගිහිල්ලා තියෙනවා අපේ ඉන්පුට් ෆෝකස් එක. ඉතින් ඔයාලට මෙතන ලේසියෙම ටග් ගාලා ක්වොන්ටිටි එක වෙනස් කරගන්න පුළුවන් අයිටම් එක ඇඩ් කරපු ගමන්ම මෙන්න මේ විදිහට. ඊට පස්සේ ආයෙ එන්ටර් දුන්නාම ආයෙ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන නිල් පාට මේ බෝඩ් එක ගිහිල්ලා තියෙනවා මේ සර්ච් එකට. ආයෙ ඔයාලට මෙතනින් අයිටම් එකක් ඇඩ් කරගන්න හරි සර්ච් කරලා ගන්න හරි එහෙම කරගන්න පුළුවන්. දැන් ආයෙ මම ඇඩ් කරොත් මෙන්න මේ විදිහට ඇඩ් වෙනවා. ආයෙ මෙතන ඔයාලට ක්වොන්ටිටි එකට යන්නේ ලේසියෙන් මෙන්න මේ විදිහට එඩිට් කරගන්න ආයෙ එන්ටර් දෙන්න. එතකොට මෙතන සර්ච් එකට ආයෙ යනවා. ඊට පස්සේ ඔයාට අපි මෙතන ලේසියට පෙන්නලා දිනවා මෙන්න මේ කීබෝඩ් අයිකන් එක ක්ලික් කරොත් ඔයාට ෂෝට් කට් ටික බලා ගන්න පුළුවන්. මේ ෂෝට් කට් පාවිච්චි කළත් ඔයාට ඔක්කොම ඔයාගේ වැඩ ටික ලේසි කරගන්න පුළුවන්. දැන් මේ බිල් එක අපි කම්ප්ලීට් කරගන්නත් දැන් මෙතන බලන්න ස්ටෑන්ඩඩ් කෑෂ් කාඩ් පේ කියලා දිනවා. F8 F9 හෝ මේ ඕකේ මේ ස්ලෑෂ් කියලා දෙන්නේ මේ වගේ එකක්. මේ දෙකෙන් එකක්. මේ හතරෙන්ම එකක්. ඒ හතරටම වැඩ කරනවා. සමහර කීස් වලට වැඩ කරන්නේ නැති කම්පියුටර්ස් තියෙනවානේ. ඉතින් මේ කැමති කෝඩ් එකක් දාන්න පුළුවන්. ඔයාලට ප්‍රෙස් කරන්න පුළුවන්. දාලා බලන්න. හරි දැන් මම පේමන්ට් එක දැන් මෙතනින් කම්ප්ලීට් කරලා වෙන්නා නම් කීබෝඩ් ප්‍රෙස් කරලා ඕල්ට් එකයි මේක දාපම බලන්න දැන් මොඩල් එක ඇවිල්ලා තින්නේ. දැන් මෙතන ඔයාගේ කස්ටමර් amount එක ඇඩ් කරලා එන්ටර් ප්‍රෙස් කරපු ගමන් බිල් එක වදිනවා. කලින් වගේ මවුස් එකෙන් ක්ලික් කරන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන්ම ඔයාලට කීබෝඩ් එකෙන්ම දැන් පොස් ස්ක්‍රීන් එක වැඩ කරන් ගිය හැකියි.